එඩිටර් කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි ස්මූත්නස්. මේක අපි ඩිස්ක්‍රයිබ් කරොත් එහෙම මේක නිකන් හරියට වාහනයක් වගේ. අපි ඇස්ට්‍රේට් කරනකොට එමීට ගිහිලා එකපාරට වේගෙන් යනවා. අපි අනිත් විදිහට ගත්තොත් බ්‍රේක් කරනකොට වේගෙන් ගිහිල්ලා එමීට ස්ලෝ වෙලා යනවා. හැබැයි අපි එකපාරට ඇස්ට්‍රේට් එක ගෑවුවොත් මේක එකපාරට යනවා. එතකොට අපි සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම අපි එකපාරට බ්‍රේක් ගැහුවොත් ඒත් අපි සතුටු වෙන්නේ නැහැ. මේ වගේම තමයි එඩිට් කරනකොට ඔඩියන්ස් එකත් අපි කී ෆ්‍රේම් එක ස්මූත් නැති වුණාම එකපාරට ගිහිල්ලා හිට්ටොත් එහෙම ඔඩියන්ස් එක කැමති වෙන්නේ නැහැ. ඒකට ඒක කොහොමද අපි ස්මූත් කරන්නේ? අපිට ඒකට එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් ඕනේ. මම ඒකට Premiere Pro මේ යූස් කරනවා. මේක ෆුටේජ් එක අප්ලෝඩ් කරා. මෙන්න මේක දාගමු. මම මේක ටයිම්ලයින් එක රයිට් කරගන්නවා. ඊට පස්සේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් වලට ගිහලා අපිට මේක ස්මූත් කරන්න කලින් අපි කී ෆ්‍රේම් කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. කී ෆ්‍රේම් වලින් අපිට පුළුවන් අපි දැන් කී ෆ්‍රේම් වලින් අපිට මෝෂන් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙහෙම තියෙන එක දැන් අපිට මේකේ ස්කේල් එක අඩු කරලා දැන් අපිට ස්කේල් එක වැඩි වෙන්න හදාගන්න පුළුවන්. අපි ස්කේල් එක වැඩි කරොත් එහෙම දැන් මේ කී ෆ්‍රේම් එකයි මේ කී ෆ්‍රේම් එක අතර ඒක වැඩි වෙනවා. හරි. දැක්කද? ඒත් ඔයාලට පේනවා මේක ස්මූත් නෑ. අපි ඒකට කරන්නේ නැති හින්දා අපි මේක කොහොමද ස්මූත් කරගන්න මේකට අපිට පුළුවන් යොදන්න is in keyframes is in කරගන්න පුළුවන් අපිට මේ keyframes අපි is in is out කරගන්නේ මේක right click කරලා මෙන්න මෙතන is out දෙනවා. ඒ කියන්නේ මේක ඔහොම ඇවිල්ලා නිකන් graph එකක් වගේ තමයි ඉන්නේ. අපි මේකේ velocity graph එක අරන් බලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් තව මේක තියෙනවා velocity graph කියලා එකක්. අපිට ඒක කරන්න තියෙන්නේ අපි keyframe දාගන්නවා. අපි ඒකට rotation keyframe use කරමු. මේ rotation keyframe එක දාන්න මෙතන අපි එක වටයක් අරගෙන දානවා. ඒකට ඔයගලන්ට පේනවා එකක් නෙමෙයි කියන්නේ ඩිග්‍රී එකක් කියන්නේ. අපි ඒකින්ද මේක 360ක් දාමු. නාඩි ඔයගොල්ලන්ට පේනවා ඒක කැරගෙනවා. ඒත් ඔයගොල්ලන්ට පේනවා ඒක හරියට වෙන්නේ නැහැ. අපි ඒකට මේක is in කරා මේක is out කරනවා. අපි දැන් මේක velocity time graph එකෙන් අපි පුළුවන් මේක adjust කරගන්න. අපි මෙන්න මේ තියෙන velocity handle එක අරන් මේක මෙහෙම අපිට ඇද ගන්න පුළුවන්. අපි මේ ගානට වගේ දාමු. ඊට පස්සේ අපි මෙන්න මේ handle එක අරන් ඕන මේ ගානේ දිගටම අල්ලන් ඉන්නවා. එතකොට අපිට මෙහෙම කන්දක් වගේ graph එකක් එනවා. අපිට දැක්කද ස්මූත් වෙලා තියෙනවා. එකපාරට වේගෙන් ඇවිල්ලා ආයෙ ස්ලෝ වෙනවා. අපිට දැන් මේකට පොසිෂන් එකකුත් දාගමු. මම මේකට මේකේ පොඩ්ඩක් ස්කේල් එක අඩු කරගන්නවා. අන්තිම කී ෆ්‍රේම් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතන පොසිෂන් කී ෆ්‍රේම් එක දාගන්නවා මුලින්ම. rotation keyframe में starting करें position keyframe में था rotation नहीं बोलें तन रहेगा अब मैंने इतने keyframe में था करना. अभी इस बार से मैं पालन position keyframe में गिला अभी मेगा जानना अंतिम मेगा गिला अभी मेगा मैं हाँ जानना तो टोगल अंत पे ना नहीं आए मेगा
අර දැක්ක. අපි ඊට පස්සේ කරනවා අපිට පුළුවන් තව පොසිෂන් කී ෆ්‍රේම්ස් උත් easy is out කරන්න. අපි පොසිෂන් එකෙත් velocity graph එක අරන් අනිත් පැත්තට කන්දක් හදනවා. ඔන්න වගේ. එතකොට අන්තිමේදී තමයි ඔව් හිමින් ඇවිල්ලා අන්තිමේදී වේගින් යනවා. අර දැක්කද? අපි දැන් ස්මූත්නස් එක ගැන ගොඩක් කතා කරා. අපි ස්මූත්නස් එක ගැන තව වීඩියෝ එකක් දාන්න ඕන. යටි කමෙන්ට් කරන්න. subscribe කරලා like කරලා තව කෙනෙකුට බලන්න share කරන්න.